ඈත අතීතයේ කඳුකරේ පිහිටි සෙන් ආරාමයක බොහොම කනස්සල්ලෙන් පීඩාවට පත්වුණු ශිෂ්‍යයෙක් හිටියා. ඔහුගේ නම තාරෝ. ඔහු අද දවස ගැන නෙවෙයි හිතුවේ. අනාගතයේ කුමක් වෙයිද? සාර්ථක වෙයිද? ඔහුගේ පවුලේ අයට මොනවා වෙයිද? ඔවුන්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියලා බොහොම කනස්සල්ලෙන් තමයි හිටියේ. ඔහු අනාගතය ගැන හිතලා බොහෝ සෙයින්ම කම්පා වුණා. දවසින් දවස පීඩාව වැඩි වුණා. ඇඟ කෙට්ටු වුණා. සුදුමැලි වුණා. ඔහු මනසින් සහ ශරීරයෙන් රෝගී වුණා. තාරෝ අනාගතය ගැනමයි හිතුවේ. වර්තමානය ගැන නම් නෙවෙයි. දිනක් Tamanගේ ගුරුවරයා වන මාස්ටර් පෝෂන් වෙත ගොස් මාගේ හදවතේ නිමක් නැති බරක් තියෙනවා. මම අනාගතය ගැන සිතන විට මට මහා බියක් දැනෙනවා. මේ පීඩාව නැති කරගන්න මම මොනවද කරන්න ඕන? අනේ ගුරුතුමනි මට පිහිට වෙන්න. ගුරුවරයා මද සිනාවක් පහල කර මාත් එක්ක හෙට උදෑසනම ගංගාව බලන්න යමු කියලා කිව්වා. පසුදා උදෑසන ගංගාවේ ඉවුරවත තාරෝ සහ පෝෂන් ළඟා වුණා. පෝෂන් ගුරුවරයා ගංගාවේ ඉවුර තිබුණු සාමාන්‍ය ප්‍රමාණයේ ගල් කැටයක් අරගෙන එය තාරෝගේ අතට දුන්නා. මේ ගල් කැටය තමයි ඔබේ අනාගතයට තියෙන පය. මට කියන්න දැන් මේක කොයිතරම් බරද කියලා. තාරෝ ගල් කැටය අල්ලාගෙන මේක බොහොම පහසුයි. උස්සගෙන ඉන්න අමාරු නැහැ. හරිම ලේසි. ඊට පස්සේ ගුරුවරයා මෙහෙම කිව්වා. දැන් ඔබ ඔය ගල අතේ තියාගෙන ආශ්‍රමයේ වටේ ඇවිදින්න ඕන. ඉතින් මුලදී නම් මේ ගල අරගෙන ආරාමයේ වටේ ඇවිදින විට තාරෝට කිසිම අමාරුවක් දැනුනේ නැහැ. පැය 2ක් 4ක් 6ක් ඔය වගේ මුළු දවසක් පුරාවට ඒ ගල් කැටය අරගෙන ආරාමයේ වටේ ඇවිදින තාරෝට දැන් නම් හොඳටම අමාරුයි. අතත් ඉදිමිලා දැඩි වේදනාවක් දැනුණා. තාරෝට හොඳටම කේන්ති ගියා. තාරෝ ගුරුවරයා වෙත ගොස් අනේ ගුරුතුමනි මට තවදුරටත් මේ ගල් කැටය අතේ තියාගෙන ඇවිදින්න බෑ. බලන්න මගේ අතත් හොඳටම ඉදිමිලා. හොඳටම රිදෙනවා. තාරෝ වේදනාවෙන් කෙඳිරි ගෑවා. තාරෝ බැරිම තැන මේ ගල් කැටය බිම දැම්මා. ගුරුවරයා ඊතා සංසුන්ව ගල් කැටය දිස බලා මෙහෙම කිව්වා. තාරෝ ඔබ උදේ කිව්ව මේ ගල බර නෑ කියලා. හැබැයි දැන් ඔබ කියනවා මේ ගල බරයි. උස්සගෙන ඉන්න අමාරුයි කියලා. මේ ගල තව උසුලගෙන හිටියොත් ඔබ මිය යාමට උනත් පුළුවන් කියලා. තාරෝ හොඳට කල්පනා කළා. නැහැ ගුරුතුමනි ගලේ බර වෙනස් වුණේ නෑ. මායේ දරා සිටි කාලය වෙනස් වුණ නිසායි මට මේ වේදනාව දැනුනේ. ගුරුවරයා නැවතත් සිනාසෙමින් මෙහෙම කිව්වා. අන්න ඒක තමයි රහස. ඔබේ අනාගතය ගැන බියත් ඒ වගේ. ඒවා සිතිවිලි විතරයි. ඔබ ඒවා මද වේලාවකට සිතේ රඳවා ගත්තොත් ඒවා කිසිම බරක් නැති සිතිවිලි වෙනවා. ගුරුවරයා අවසානයේ හරි අපූර්ව දෙයක් කිව්වා. අපේ අරමුණ වෙන්න ඕන අනාගතයේ සිතිවිලි පැමිණෙන විට ඒවා මොහොතක් බලා වහා ගංගාවකට දමනවා වගේ ඒවා නිදහස් කරන එක. වර්තමානයේ හැර වෙනත් කිසි දෙයක් අපි දරාගෙන ඉන්න පුරුදු වෙන්න හොඳ නැහැ. එතකොට ඔබේ බිය නිකම්ම නැති වෙලා යයි. තාරෝ ගුරුවරයාට මේ මොහොතේම වන්දනා කළේ හදපිරි ගෞරවයෙන් යුක්තවයි. ඔහුට සියල්ල අවබෝධ වුණා. ඔබත් හැම විටම වර්තමානයේම රැඳෙන්න.